ගරු විදුහල්පතිතුමියගෙන් ආචාර්ය මණ්ඩලයෙන් පැමිණ සිටින ආරාධිත ඔබ සැමගෙන් වගේම ආදරණීය දෙමාපියන්ගෙන් සහ දරුවන්ගෙන් අවසරයි. ඇත්තටම මට මේ අවස්ථාවේ කතාවක් කරන්න කිව්වම මට ලොකුම ප්‍රශ්නයක් ආවේ මම මොනවද කතා කරන්නේ. ඒකට හේතුවක් තියෙනවා. මනෝවිද්‍යාව කියලා කියන්නේ මම ගොඩක් ආස කරන විෂයක් නිසා ඒ ගැන ලොකු අධ්‍යයනයක් කළාට මම වෘත්තියෙන් 6 වසරේ සිට 11 වසර දක්වා ගණිතයේ විෂයක් A level accounting කියන විෂයක් උගන්වන ගුරුවරයෙක්. ඉතින් මම වැඩිපුරම ගනුදෙනු කරන්නේ ඇත්තටම ටිකක් වයසින් වැඩි ළමයිත් එක්ක. ඒ නිසා මට ප්‍රශ්නයක් ආවා මේ පුංචි පැටවුන්ට මම මොනවද කියන්නේ. ඒ නිසා මට හිතුණා පැටවුන්ට කතා කරනවට වඩා මෙතෙන්ට ඇවිල්ලා ඉන්න ආදරණීය වැඩිහිටියන්ට මම ගුරුවරයෙක් විදියට මම දකින ලොකුම ප්‍රශ්නයක් තමයි මම පන්ති කරනකොට ගොඩාක් වෙලාවට අපි ගාවට එන්නේ ඔබ දාපු වටිනාකමින් වැඩි කරපු මැණික් ගල් වලට වඩා මඩ තැවරුණු මැණික් ගල්. ඉතින් මම පළවෙනි දවසේ ගොඩක් වෙලාවට කරන්නේ ඔය මඩ ටික හොදලා ආදරණීය දෙමව්පියන්ගේ අතර දෙනවා ඊළඟ දවසේ මට ඒ විදියට ගෙනත් දෙන්න කියලා. හැබැයි ගොඩක් වෙලාවට දෙවනි දවසේ ආයෙත් මට දරුවව ගෙනත් දෙන්නේ අර මඩ පිටින්මයි. මම මොකද දෙවනි දවසේ කරන්නේ ආයෙත් මඩ ටික පිහදාලා මොකද කැටේම කපන්න කලින් මඩ ටික පිහදාලා මැණික් ගල පිරිසිදු කරගන්න ඕනේ. ඉතින් ඕක කරලා මම දෙමව්පියන්ගේ අතර දෙනවා පරිස්සම් කරලා ලබන සතිය ආයෙ ගෙනත් දෙන්න කියලා. හැබැයි ප්‍රශ්නේ තමයි දුකට කාරණය ආයෙත් මට හම්බෙන්නේ මඩ තැවරුණු මැණික් ගල. ඉතින් මට හැමදාම ගොඩක් වෙලාවට කරන්න වෙන්නේ මැණික් ගලේ අර මඩ ටික පිහදාන කෑල්ල විතරයි. ඒ නිසා මට හිතුණා මෙතෙන්ට ඇවිල්ලා ඉන්න ආදරණීය දෙමාපියන්ට පොඩ්ඩක් කතා කරා නම් හොඳයි කියලා. මම පොඩි ලොකු ගලායාමක් නැති අතරමැද්දෙන් පොඩි සිද්ධි ටිකක් අරගෙන මගේත් අත්දැකීම් ටිකක් අරගෙන පොඩි කතාවක් කරන්නේ. මොකද ඇත්තටම ලොකු සූදානමක් වෙන්න වෙලාවක් තිබෙන්නේ නැති නිසා. මම පොඩි කාලේ දහම් පාසලේදී ඉගෙනගෙන තියෙන දෙයක් තමයි මේ අර මහා හුළඟක් ඇවිල්ලා කුරුළු පැටව දෙන්නේ. ඒ කියන්නේ ගිරා පැටව දෙන්නේ. එක ගිරවෙක් ගිහිල්ලා වැටෙනවා හොරු කණ්ඩායමක් ළඟට. තව ගිරා පැටියෙක් ගිහිල්ලා වැටෙනවා තපස් ආරාමයකට. දැන් මම මේක කියද්දී සමහර වැඩිහිටියන්ට හිතෙන්න පුළුවන් අපෝ අපි ඔක දන්න කතාවන්නේ. ඔව්. ප්‍රශ්නේ තියෙන්නේ අපි ගොඩක් දේවල් දන්නවා. ඒ දන්න දේවල් ඇතුලෙන් අපේ ජීවිතයට ගන්න තියෙන දේ ගත්තද කියන එක තමයි ප්‍රශ්නේ. ඒ නිසා මගේ ජීවිතේ ඒක ලොකු අත්දැකීමක් වෙච්ච නිසා මට හිතුණා මේ කතාව කියන්න. අර තපස් ආරාමයට වැඩිච්ච ගිරා පැටියා කාලයක් යනකොට එයා හැදී වැඩෙන පරිසරයේ දකින්න දේවල් එක්ක යහපත් වචන කතා කරන සමාජයට හොඳ දේවල් දෙන ගිරාපැටියෙක් වෙනකොට අර හොරු කණ්ඩායම අතරට වැඩිච්ච ගිරාපැටියා මොකද වුනේ? එයා කාලයක් යනකොට අර දකින්න දේවල් එක්ක ඒ වැඩම කරන හොරකම්ම කරන නරක වචන කතා කරන ගිරාපැටියෙක් බවට පත් වුණා. එකම පවුලේ ගිරාපැටවු දෙන්න කොහොමද වෙනස් වුනේ? හේතුව තමයි ඒ පැටව. මොකද මේ පුංචි දරුවෝ කියලා කියන්නේ හරියට නිකන් සුදු පාට හාෆ් ෂීට් එකක් වගේ. ඒ සුදු පාට හාෆ් ෂීට් එකේ මොනවද ලියන්නේ කියලා තීරණය කරන රචකයෝ මේ ඇවිල්ලා ඉන්න වැඩිහිටියෝ. අපිට ඕන නම් මේ හාෆ් ෂීට් එක අමානුෂික ගති තියෙන දෙමාපියන්ට ආදරය කරන්නේ නැති සතා සිව්පාවට ගහට කොලට ආදරය කරන්නේ නැති ජාතිවාදී ආගම්වාදී මිත්‍යා දෘෂ්ටික රචනාවක් ලියලා අමානුෂික දරුවෙක් බිහි කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට හිස්පිටුව ඇතුලේ ලස්සන මානුෂීය ගති ලක්ෂණ තියෙන සතා සිව්පාවට ආදරය කරන ගහට කොලට ආදරය කරන සමාජයට රටට වැඩදායි දරුවෙක් නිර්මාණය කරන්නත් පුළුවන්. හැබැයි අපි හරි දේ කරනවද? මම පොඩි කතාවක් කිව්වොත් නිකන් ඉඳලා බලන්න ටීවී එකේ පොඩි දර්ශනයක් යනකොට දෙන්නෙක්ගේ ආදර සම්බන්ධයක් සිප වෙනද ගැනීමක් යනකොට අපි මොකද කරන්නේ? ටීවී එක ඔෆ් කරලා දානවා. නැත්නම් දරුවාගේ ඇස් දෙක වහනවා. නැත්නම් දරුවා වෙතනින් යවනවා. හැබැයි වෙඩි තියලා ගන්න, ගහ මරා ගන්න, කේලම් කියන වගේ දර්ශනයක් යනකොට අපිත් hina වෙවි උඩ බැන බල ඉන්නවා. ඕකම තමයි සමහර වෙලට දෙමව්පියන්ගේ අදිනුත් වෙන්නේ නේද? අම්මා සහ තාත්තා අතර පොඩි සෙප බැඳී ගැනීමක් වගේ දෙයක් යනකොට අපි ඒක කරන්නේ හැංගිලානේ. හැබැයි ගහ මරා ගන්නකොට බැන ගන්නකොට සාලෙ මැද්දේ ඇවිල්ලා පුටු පෙරලන් ගහ ගන්නවා. අපි මොකද්ද දරුවට දීපු ආදර්ශය? මට තේරෙන විදියට නම් අපි දරුවට දීලා තියෙන්නේ ආදරය කරන එක නරක දෙයක් හැංගිලා කරන්න ඕනේ. හැබැයි ගහ මරා ගන්න එක හොඳ දෙයක් එලිපිට කරන්න ඕනේ. මොකද මේ පුංචි වැඩව කියලා කියන්නේ එයාලා හැදිලා වැඩෙන පරිසරයෙන් දෙන දේවල් එක්ක තමයි හැදෙන්නේ. ඉතින් එයා හිතනවා ආදරය කරන එක නරක දෙයක්, ගහ ගන්න එක හොඳ දෙයක්. මම ඔබට හොඳම උදාහරණයක් කියන්නම්. මම එක ක්ලාස් එකකට ගියා. එදා දවසේ මම මේකෙන් කතාව නවත්තන්න නිකන් ගොඩාක් දිගට යන්න ඕනේ. අද වෙන වැඩසටහනක් තියෙන්නේ. මම එක ක්ලාස් එකකට ගියා. ඒ ක්ලාස් එකේ දරුවෝ දෙන්නෙක්ට උගන්වනවා අක්කට සහ මල්ලිට.
එදා දවසේ ඒ දරුවෝ දෙන්නට තිබ්බ විභාගයක්. ඒකේ අම්මත් දන්නවා තාත්තත් දන්නවා. දරුවෝ දෙන්නට පේපර් එක දීලා පොඩි වෙලාවක් යනකොට මට ඇහෙනවා ගේ ඇතුලේ පොඩි කතා බහක්. ඇත්තටම සිද්ධිය වුණේ ඒ දෙන්න කතා කරපු සද්ද ප්‍රමාණයෙන් තමයි මට ඇහුනේ. නැතු මම ගේ ඇතුලේ දේවල් වලට ඇහුම්කන් දුන්නා නෙමෙයි. එයාලා කතා කරන සද්ද ප්‍රමාණය අනුව මට කතා වැහුණා. තාත්තා අම්මගෙන් අම්මා තාත්තගෙන් නෙවෙයි තාත්තා අම්මගෙන් පොඩි පාටියක් දාන්න වගේ දෙයකට සල්ලි ටිකක් ඉල්ලුවා. අම්මා වැඩේ ප්‍රතික්ෂේප කරනවා කතාව දිගට යනවා. ඉතින් ඔයාලට කියන්න ඕනේ නැහැ නේද? උඩ කතා කරගන්න වචන. අම්මා තාත්තගේ මුළු චරිත සහතිකයේම දරුවන්ටයි මටයි වෙන්න දිගාරනකොට තාත්තා අම්මගේ චරිත සහතිකයේම දිගාරියා. ටික වෙලාවක් යනකොට කතාව දුරදිග යන නිසා අම්මා ඇවිල්ලා මට කිව්වා සර් අදට ක්ලාස් එක නවත්තමු. අපි ලබන සතියේ කරමු. මම ටිකක් ඉක්මනට ක්ලාස් එකෙන් ආවා. මොකද මං ආස නැහැ. දෙමව්පියෝ ඒ වගේ දේවල් කරනකොට පොඩි ළමයි අසරණ වෙනවට මට බලන් ඉන්න බැරි කමට මං ටක් ගාලා ආවා. හොඳම දේ ඒක නෙමෙයි. ඔයිට සති 3-4කට පස්සේ මම මේ ක්ලාස් එකට ගියාම ඒ අම්මම ඇවිල්ලා මට කියනවා ඒ අර පිරිමි ළමයා ගැන කියන්නේ සර් මේ පිරිමි ළමයා මුරණ්ඩුයි කියන දේ අහන්නේ නැලු. එකට එක කියනවලු. ඒ අම්මගේ ඔළුවේ පොඩි ප්ලාස්ටරයක් තිබ්බ ළමයා ගහලා නෙමෙයි. අර ළමයාත් එක්ක ඇතුළත් ප්‍රශ්නයකදී පොඩ්ඩක් ඔළුවට වැදිලා. දැන් කාගේද ප්‍රශ්නේ? මං වෙනස් කරන්නේ දරුවවද නැත්නම් දෙමව්පියෝද? දරුවව වෙනස් කළාට ඒ දරුවා හැදිලා වැඩෙන පරිසරයෙන් ලැබෙන දේවල් එක්ක තමයි දරුවෝ හැදෙන්නේ. මම ආයෙත් කියන්නේ මේ දරුවෝ කියලා කියන්නේ ඇත්තටම සුදු පාට හාෆ් ෂීට් එකක්. ඒ හාෆ් ෂීට් එකේ මොනවද ලියන්නේ කියලා තීරණය කරන තීරකයෝ තමයි මේ ඇවිල්ලා ඉන්න ඔයාලා සහ අපි. ඒ සම ආදරණීය දෙමාපියන්ගෙන් ඉල්ලනවා මේ වගේ වැඩසටහන් කියන්නේ මාර වටින දේවල්. මොකද මේවත් එක්ක දරුවන්ගේ කණ්ඩායම් හැංගීම ඊට පස්සේ එයාලගේ දරා ගැනීම ජයග්‍රහණ මතක ශක්තිය වර්ධනය කරන එක සංගීතයට හුරු වෙන එක ඇත්තටම ආදරණීය දරුවෙක් නිර්මාණය වෙන්න නම් මේ දේවල් තියෙන්න ඕනේ. ඒ නිසා මම ආයෙත් වතාවක් කියන්නේ මෙයාලගේ මේ සුදු පාට හාෆ් ෂීට් එක. මොකද මේ චූටි වයස කියලා කියන්නේ මෙයාලගේ හිතේ පොඩ්ඩක් මම ඉල්ලනවා කතාව ආගන්නවා නම් හොඳයි කියලා. මොකද මම කතාව අවසන් කරනවා වැඩි වෙලාවක් ගන්නෙ නැහැ. මේ පොඩි පැටවු කියලා කියන්නේ සුදු පාට හාෆ් ෂීට් එක. මෙයාලගේ හිතේ ජාතිවාද නැහැ, ආගම්වාද නැහැ. දුප්පත් පොහොසත්කම් මෙයාලට තේරෙන්නේ නැහැ. හැබැයි ලොකු වෙනකොට ඒ හැමදේම එනවා. කොහෙන්ද එන්නේ? එන්නේ මේ අවට වටපිටාවේ හැදී වැඩෙන සමාජයෙන්. ඒ නිසා දෙමාපියන්ගෙන් ඉල්ලන්නේ මේ දරුවන්ගේ හාෆ් ෂීට් එකේ මානසික ගති ලක්ෂණ තියෙන සතා සිව්පාවට ආදරය කරන රටට ජාතියට වැඩදායී වෙන විදිහේ උගත් බුද්ධිමත් මානසික මම ওই තුන කියන්න ප්‍රධාන හේතුවක් තියෙනවා. මම මේ සමාජයේ වැඩ කරනකොට සමහරු දකිනවා උගත් බුද්ධිමත්කමේ පොඩි අඩුවක් තියෙනවා. බුද්ධිමත් උගත්කමේ පොඩි අඩුවක් තියෙනවා. ප්‍රශ්නේ තමයි ඔය දෙකම තියෙන සමහරුගේ මනුස්සකමේ පොඩි අඩුවක් තියෙනවා. ඒ නිසා අපිට පුළුවන් නම් මේ පුංචි පැඩවු ටික අර කියපු හැම ගති ලක්ෂණයක්ම තියෙන ආදරණීය දරුවෙක් විදිහට හදාගන්න. ඒක තමයි අනාගතයේ අපේ වත්කම. ඔයාලගේ වත්කම. මොකද මේ ඔයාලා කරන්නේ ආයෝජනයක්. ඒ ආයෝජනය හරි විදිහට කරන්න කියලා ඉල්ලමින් මේ වගේ වැඩසටහන් තව තවත් කරන්න අවස්ථාව ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්න කියලා ඉල්ලමින් මගේ කතාව අවසන් කරනවා. අසාසිකේ ඔබ සැමට ස්තුතියි.